යාළුවනේ මම ඉස්සෙල්ලා ගෙනාපු වීඩියෝ එකේ ඉතිරි කොටස මට මොකද ඒ වෙලේ පෙන්වන්න බැරි වුණානේ ස්ප්‍රේ කරන විදිහ මගේ ස්ප්‍රේ බොටල් එකේ මේ නිපුල මොකද්ද වෙලා ඒක දැන් හදාගෙන මෙන්න මේ පුංචි වගාව තමයි මට තියෙන්නේ. ඉතින් ලොකුවට නෑ. ඒක නිසා මට මේ පොඩි එකට ඒ හදාගත්තු නිවසේ ඉවතලන දේවලින් ලුණු පොතු වලින් හදාගත්තු දිලීරනාශකය කෘමි විකාශකය යොදා ගන්න ඇති. ඉතින් යාළුවනේ මම මේ ආපහු ඔයාලට ඒක ගැන පොඩ්ඩක් පෙන්වන්න තමයි. නැත්තම් වීඩියෝ එක සම්පූර්ණ නෑනේ. ඒක නිසා පෙන්වන්න හිතාගෙන තමයි ආපහු මේ පොඩියට මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් යාළුවනේ මේ බලන්නකෝ මෙන්න මේ මගේ වගාවේ එහෙම කහ පාට වෙච්චි පුල්ලි හැදිච්චි ඒවා ගොඩාක් අඩුයි. ඒ මොකද මම සතියෙන් සතියට මේ මම ගෙදර හදාගන්න ඒ දිලීරනාශකය කුමි විකාශකය ඒ දෙකටම හොඳයි ඒක. ඒක යොදනවා යාළුවනේ මේ පොඩ්ඩක් මම ඔයාලට පෙන්වන්න තමයි ආපහු ඒ තව පොඩි වීඩියෝ එකක් ගත්තේ. මේ විදිහට ගස් හොඳට තෙමිලා යන්න ගන්න යාළුවනේ. තෙමිලා යන්න ගහපුවාම හොඳට ඒක අල්ලා හිටිනවා. සතියෙන් සතියට ගහන්න. ඉඩෝර දවසට නම් සති දෙකෙන් දෙකට ගැහුවත් කමක් නැහැ. සතියෙන් සතියට වගේ මේක මෙන්න මේ විදිහට මේ බලන්නකෝ. ඔන්න ඔහම යොදන්න යාළුවනේ. වගාවට ඔය ගස් හොඳට තෙමෙන්න යොදන්න විනාඩි 20ක් විතර වගේ වැස්ස නැතුව තිබුණා නම් හොඳයි. මේ ඉඩෝර පළාත්වල අයට මම හොඳ නැහැ කියන්නේ. ඒ අයටත් ඉඩෝරේ තියෙන අයට සතියකට දෙපාරක් විතර මේක යොදන්න යාළුවනේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ගස් ටික හොඳට හදාගන්න පුළුවන්. කොළ පාටට ලෙඩ නැතුව ගහේ පාටට මලේ පාටට ඒ විදිහට එන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝ දැක්කනම් දන්නවා මල් ලොකුවට එනවා. මල ඒ සබා දහමේ දෙන විදිහටම හොඳට පාට තියෙනවා. මේ බලන්නකෝ මේ. ඉතින් හොඳ ලස්සන මේ හරි මල් තියෙන ගස් අඩුයි යාළුවනේ. මේ පැල එම හඳපුවා තියෙන්නේ. ඉතින් ඔම් බලන්න ওই විදිහට හොඳට මේක යොදපුවාම ගහ හොඳට තෙමෙන්නම මේ දියරය යොදන්න යාළුවනේ. එතකොට අපිට දිලීර නැත්තටම නැති වෙනවා කියන්න බෑ. හුඟා දුරට අවම කරගන්න පුළුවන් යාළුවනේ. එහෙමනම් ඔයාලා මගේ මේ වීඩියෝ දෙකම බලලා මාව සබස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න ශක්තියක් වෙන්න කියලා යාළුවනේ මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා. මොකද ඔයාලගේ දෙන කමෙන්ට් සබස්ක්‍රයිබ් මේ ශක්තියෙන් තමයි මං ඉදිරියට යන්නේ. ඔයාලා මට ඉදිරියට යන්න ශක්තියක් වෙයි කියලා බලාපොරොත්තුෙන් මම මේ පොඩි වීඩියෝ එකකිනුත් අදට නවතින්නම්. නැවතත් මම වීඩියෝ එකක් මේ වගේ දෙයක් හදාගෙන අත්හදා බලලා සාර්ථක වුණාම ඔයාලට දැනුම් දෙන්නම් යාළුවනේ. වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙන්නම්. එහෙමනම් බොහොමත් ස්තුතියි මගේ වීඩියෝ බලන අයටත් සබස්ක්‍රයිබ් කරන අයටත් ඒ වගේම ෂෙයා කරනවා තවත් යාළුවන්ට බලන්න. ඒ හැවෝටම මට ශක්තියක් වෙන වීඩියෝ බලන මල් ගන්න මල් නොගන්න මගේ වීඩියෝ බලන හැවෝටම ගොඩාක් ස්තුතියි යාළුවනේ. බුදු සරණයි. සුමන සමන් දෙවි පිහිටයි.